ආයුබෝවන් මගේ ආදරණීය පුංචි යාළුවනේ. ඔන්න අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ සිතුලි කාටුන් channel එකත් එක්ක. ඉතින් ඔන්න අදත් අපි හරිම ලස්සන ආදර්ශමත් කතන්දරයක් අරගෙන ආවා. මේ කතාවේ ඉන්න පුංචි යාළුවෝ කරන වැඩ දැක්කම ඔයාලටත් හරිම සතුට හිතේ වගේම මේ කතාව ඔයාලගේ ජීවිතයටත් ලොකු ආදර්ශයක් වෙයි. කතාවට යන්න කලින් අපේ channel එක subscribe කරන්න යන්නකෝ. අද කතාව ඉන්නේ පුංචිම පුංචි මීමැස්ස ටිකක් එක්ක ලොකුම ලොකු අලියෙක් යාළු වෙලා එයාලා එකතු වෙලා එයාලට ආව ලොකු ප්‍රශ්නයක් විසඳගත්ත හැටි. ඈත කැලේක කොළ පාටින් බබලන ලස්සන ගස් කොළන් පිරිච්ච පුංචි වනාන්තරයක් තිබුණා. ඒ වනාන්තරයේ මැදින් දියඇලි කඩා හැලෙන හරිම ලස්සන පොකුණකුත් තිබුණා. ඒ වනාන්තරයේ ජීවත් වුණේ නිතරම සතුටින් hina වෙවී ඉන්න පුංචි සත්තු පිරිසක්. එයාලගේ දුක සැප හැමතේම එකට බෙදාගෙන හරිම ආදරෙන් හිටියා. ඒ වගේම මේ වනාන්තරයේ හිටියා හරිම කාරුණික හොඳ හිතක් තියෙන ලොකු අලි පැංචෙක්. එයාගේ නම බින්දු. බින්දු අලිය හැමදාම කළේ වනාන්තරයේ අනිත් පුංචි සත්තුන්ට උදව් කරන එක. එයා හරිම ලොකුයි හයියයි. ඒත් එයාගේ හිත නම් හරිම අවංකයි. එයා කවදාවත් කාටවත් කරදරයක් කළේ නම් නැහැ. දවසක් බින්දු අලියා පොකුණ ළඟට ගිහින් වතුර බීලා ඉස්සෙල්ලම යාගේ ඇඟට වතුර ටිකක් ඉහගත්තා. අම්මෝ දැන් තමයි ඇඟට පණක් ආවේ. පුදුම රස්නයක්නේ තියෙන්නේ. එහෙම කියලා එයා පොකුණ ළඟ ටිකක් වාඩි වුණා. මේ අතර පොකුණ ළඟ තිබුණ ලොකු ගහක උස අත්තක පුංචි මීමැසි පවුලක් ජීවත් වුණා. මේ පවුලේ මීමැස්සෝ හිටියේ 10ක් 15ක් වගේ. එයාලා හරිම පොඩි ඒත් හරිම දඟකාරයි වගේම හොඳ වැඩකාරයෝ. එයාලගේ මීවදේ හැදුවේ හරිම මහන්සියෙන් හැමදාම එකට එකතු වෙලා වැඩ කළා. එයාලගේ මීමැසි පවුලේ නායිකාව වුණේ රේනු. රේනු මීමැස්සි හරිම බුද්ධිමත්. අනිත් පුංචි මීමැස්සෝ හිටියේ රේනුගේ කීම අහගෙන. ඔයාලා දන්නවද මේ මීමැස්සු ටිකට දවසක් ලොකුම ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. දවසක් හවස ලොකු මොර සූරන වැස්සක් එක්ක ලොකු සුලිසුලගක් ඇවිල්ලා මේ මීමැස්සන්ගේ ලස්සන මහන්සියෙන් හදපු මීවදේ තිබුණ අත්ත වැස්සට තෙමිලා බර වැඩි වෙලා පොඩ්ඩ මීවදය බිමට පහත් වෙන්න ගත්තා. අනේ දෙයියනේ අත්ත කැඩෙන්න යනව නේද? අපේ වදේ බිම වැටෙයි. එහෙම කියලා පුංචි මීමැස්සෝ හයියෙන් කෑ ගැහුවා. එයාලට ඒ ලොකු වදේ අල්ලගෙන ඉන්න තරම් හයියක් නම් තිබුණේ නැහැ. වදේ වැටුනොත් එයාලගේ ජීවිතේම නැති වෙනවා. මොකද එයාලට ආයෙ වදයක් හදන්න මාස ගාණක් යන නිසා. රේනු මීමැස්සි බය වෙලා කඳුළු පුරවගෙන මෙහෙම කිව්වා. අනේ යාළුවනේ අපි දැන් මොකද කරන්නේ? මේක හරිම ලොකු අත්තක්. අපි 10-15 දෙනාට විතරක් නම් මේක උස්සන්න අමාරුයි යාළුවනේ. අනිත් මීමැස්සෝ බයට වෙවුලන්න ගත්තා. ඒ වෙලාවේ අහම්බෙන් පොකුණ ළඟින් ගිය බින්දු අලි පැංචට මේ පුංචි යාළුවෝ කෑ ගහන සද්ද ඇහුණා. බින්දු අලිය ඉක්මනට මෙයාලා කෑ ගහන තැනට ගිහින් බලුවා. එයා දැක්කා එයාලගේ මීවදේ තියෙන අත්ත බිමට පහත් වෙලා ඒකේ අන්තම් මෙල්ලිලා තියෙන හැටි. බින්දු අලියට පුංචි මීමැස්ස ගැන හරිම දුක හිතුණා. බය වෙන්න එපා මගේ පුංචි යාළුවනේ. මම ඔයාලට උදව් කරන්නම්. මම ඉන්නකම් ඔයාලගේ ගෙදරට කිසිම හානියක් වෙන්න දෙන්නේ නැහැ. රේනු මීමැස්සි කිව්වා. අනේ අලිරානේ ඔයා අපිට ඇත්තටම උදව් කරනවද? ඔයාට පුළුවන්ද මේ ලොකු බර අල්ලගෙන ඉන්න? බින්දු අලියා කිව්වා. ඔව් මගේ පුංචි යාළුවනේ. එකමුතුකම කියන්නේ ඒකට තමයි. ඔයාලා පුංචි මම ලොකුයි. ඒත් අපි එකට වැඩ කළොත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් වෙයි. බින්දු අලියා හෙමින් එයාගේ ශක්තියෙන්
ලකු කඳ ඉහළට ඉස්සුවා. හරියටම කැඩෙන්න ඔන්න මෙන්න තිබුණ අත්ත එයාගේ කඳට තියලා අත්ත බිමට වැටෙන්න නැතිවෙන්න තදින් අල්ලගත්තා. ඒක ලොකු පරක්. ඒ බින්දු ඇලියා හරිම ඉවසීමෙන් ඒක තරාගෙන හිටියා. දැන් පුංචි මීමැස්සනේ ඔයාලා ඉක්මනට ගිහිල්ලා වදේට උදව් වෙන්න තියෙන අනිත් අත්තට මේක හයි කරන්න බලන්න. එතකම් මම මේක අල්ලගෙන ඉන්නම්. බින්දු අලි පැංචා කිව්වා. පුංචි මීමැස්සන්ගේ මූණේ තිබුණේ පුදුම සතුටක්. එයාලා ඉක්මනට එකතු වෙලා මහන්සියෙන් වැඩ කළා. එක මීමැස්සෙක් නූල් ගෙනාවා. තව මීමැස්සෙක් මීටි වලින් තවත් කූරු හැදුවා. එයාලා හැමෝම එකතු වෙලා පැය කීපයක් තිස්සේ වැඩ කළා. මේ වදේ ශක්තිමත්ව තිබුණ අනිත් අත්තට ආයෙමත් හයි කළා. අන්තිමේදී එයාලගේ මේ වදේ ආරක්ෂිත වුණා. රේනු මීමැස්සි අලිරාලට මෙහෙම කිව්වා. අනේ අලිරාලේ ඔයාට ස්තුතියි. ඔයා හිටියේ නැත්නම් අපේ ජීවිතේම ඉවරයි. ඔයාගේ කාරුණිකකම අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ අලිරාලේ. ඒක සුළු දෙයක් පුංචි අකලුවනේ. ඔයාලා හැමෝම එකතු වෙලා වැඩ කළ නිසා තමයි මේක සාර්ථක කරගන්න පුළුවන් උනේ. එකමුතුකමයි කාරුණිකකමයි තියෙනවා නම් අපිට ඕන ප්‍රශ්නයක් ජය ගන්න පුළුවන්. එදා ඉඳලා බින්දු ඇලියයි පුංචි මීමැස්සොයි හරිම හොඳ යාළුවෝ වුණා. හැමදාම මීමැස්සෝ බින්දුට රසම රස මීපැණි තෑගි කළා. දැක්කද මගේ පුංචි යාළුවනේ බින්දු අලිය කොච්චර ලොකු වුණත් එයා පුංචි මීමැස්සන්ගේ ප්‍රශ්නය ගැන හිතලා උදව් කරපු විදිහ. මීමැස්ස පුංචි වුණාට එයාලා එකමුතුව වැඩ කළා එයාලගේ ගෙදර බේරගත්ත විදිහ. මේ කතාවෙන් අපිට තේරෙන්නේ අපි කොච්චර ලොකු වුණත් පුංචි වුණත් අපේ හිතේ කාරුණිකකම තියෙනවා නම් අපි හැමෝම එකතු වෙලා සහයෝගයෙන් වැඩ කරනවා නම් ඕනම අමාරු වැඩක් පහසුවෙන් ජය ගන්න පුළුවන් කියන එක. ඔයාලත් හැමදාම යාළුවන්ට උදව් කරගෙන ආදරෙන් ඉන්න. ඔන්න ඉතින් අපේ ලස්සන කතාව ඉවර වෙන්න තමයි යන්නේ. ඔයාලා හැමෝම මේ කතාවට ආස වෙන්න ඇති කියලා මම හිතනවා. අදට අපි සමුගන්නවා. ආයෙත් ඊළඟ දවසේ තවත් ලස්සන කතාවක් අරගෙන ඉක්මනින්න එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.